අයිබෝන් සිරුම දෙනාට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා කාලයකට පස්සේ. ඉතින් දිගටම වීඩියෝ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද කට්ටිය කැමති වගේ මේ ෆැක්ට්ස් මත පදනම් වෙලා ඩීටේල් දැනගන්න. එතකොට කාට හරි බයින්න කලින් හරි කාට හරි ගරහන්න කලින් හරි ආණ්ඩුවට බයින්න කලින් හරි එතකොට පුළුවන් මේ ෆැක්ට්ස් ටික හරියට දැනගත්තට පස්සේ මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද ඉස්සරහයිදි වෙන්නේ වගේ දේවල් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඉවර වෙලා තීරණයක් ගන්න. ඉතින් ඊයේ පෙරේදත් පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි වුණා. ඒ ගැන තමයි මේ පොඩි වීඩියෝ එක කරන්න හිතුනේ. මේකෙදි පොඩි කරුණු සලකා බැලීමක් තමයි කරන්න හදන්නේ. මොකද අපි ගාව තොරතුරු තියෙනවා 2026 අප්‍රේල් මාසයට අදාළව පෙට්‍රෝලියම් එකෙන් නිකුත් කරපු ඒ මත පදනම් වෙලා තමයි මේ වීඩියෝ එක කරන්න හදන්නේ. එතකොට අපි ඉස්සල්ලාම යමු පෙට්‍රල් 92 ගැන කතා කරන්න. ඊට පස්සේ අපි ඩීසල් ගැන කතා කරමු. පෙට්‍රල් 92 ගත්තොත් එහෙම වැඩි විච්ච ගානත් එක්ක මේක 434ක් වෙනකන් වැඩි වුණා. එතකොට අපි ඇත්තටම හොයලා බැලුවා කොච්චරක් විතර වියදම් වෙනවද මේ පෙට්‍රල් වලට කියලා ෂෙඩ් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ වාහනේට දානකම්. එතකොට CPC එකේ ඩීටේල් වලට අනුව පෙට්‍රල් ලීටරයක් ලංකාවට ගේන්න හරියටම යනවා අප්‍රේල් මාසයට අදාළව. මොකද පොරතෙල් මිල ඉහළ ගියා. ඊට පස්සේ පෙට්‍රල් තමයි අපි බොහෝ වෙලාවට ආනයනය කරේ. මොකද පොරතෙල් ආනයනය කරන්න හැකියාවක් තිබුණේ. එතකොට ඩිරෙක්ට් කොස්ට් එක පෙට්‍රල් ලීටරයක් ලංකාවට ගේන්න රුපියල් 273.50ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකට වදිනවා ප්‍රොසෙසිං කොස්ට් කියලා. ඒ කියන්නේ මේක බාන්න ඊට පස්සේ ගෙනියන්න ට්‍රැවලින් කොස්ට් එක ඒ වගේ දේවල් වලට සහ ප්‍රොසෙසිං කොස්ට් එක ගත්තාම එතන රුපියල් 16.76ක් වදිනවා එකතු වෙනවා. ඊට පස්සේ ලංකාවේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා හැම තැනටම ටැක්ස් කියන එක ඇප්ලයි වෙනවා. එතකොට පෙට්‍රල් වලට ටැක්ස් කියන එක ඇප්ලයි වෙනවා. එතකොට පෙට්‍රල් වලට ටැක්ස් කියන එක ඇප්ලයි වුණාට පස්සේ මෙතන පෙට්‍රල් ටැක්ස් වලට විතරක් අපි රජය අයින් කරලා තියෙන රුපියල් 136.58ක්. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයකින් 136.58ක් රජය නැවත ලබා තියා ගන්නවා. එතකොට මීට අමතරව 102ක අදර් කොස්ට් කියලා එකක් වදිනවා. ඒ කියන්නේ මෙතන ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්ස්පෙන්සස්, පර්සනල් කොස්ට්, ඔපරේෂනල් කොස්ට් වගේ එලිමන්ට්ස් ඔක්කොම ටික එකතු වුණාට පස්සේ ඊට පස්සේ ඔක්කොම එකතු කරලා 102ක් ඇඩ් කරලා පස්සේ එතන රුපියල් 5.66ක් යනවා. එතකොට මේ ටිකේ ඔක්කොගේම එකතුවෙන් තමයි එතන මෙතන ප්‍රොෆිට් එකක් කියලාවත් තියාගන්න chance එකක් නැහැ. මොකද මෙච්චර කාලයක් රජයෙන් සහනාධාරයක් තමයි දීලා තිබුණේ. එතකොට රජයට පෙට්‍රල් ලීටරයක් ගෙනල්ලා ෂෙඩ් එකට ගෙනල්ලා ඕගොල්ලෝගේ වාහනයට ගහන තැනට වෙනකන් සම්පූර්ණ කොස්ට් එක යනවා රුපියල් 432.59ක්. ඒතකොට මේ මත පදනම් වෙලා තමයි පෙට්‍රල් ලීටරයක මිල 434ක් විදිහට වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ යන කොස්ට් එක තමයි ඔයගොල්ලෝගෙන් අය කරගන්නේ. එතකොට මොකද අමතරව ප්‍රොෆිට් එකක් ඒ කියන්නේ ලාභයක් තියාගන්න නැහැ. ටැක්ස් වලට අයින් කරන ගාන විතරයි රජය තියාගන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම පෙට්‍රල් ලීටරයක් ගේන 432.59ක් යනවා. එතකොට ඔයගොල්ලෝගෙන් ගන්න 434ක් විතරයි. ඊට පස්සේ අපි ඩීසල් වලට ආවොත් ඩීසල් වල තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඩීසල් ලීටරයක් ලංකාවට ගේන්න සෑහෙන වියදමක් යනවා. ඒතකොට ඒ වියදම රුපියල් 560.85ක් විතර ඉහළා ගියා. නමුත් ඕගොල්ලොන්ගෙන් ගන්න මම හිතන්නේ 407ක් වගේ ඉලක්කමක්. ඒ ආසන්න ගානක්. එතකොට අපි ගත්තත් එහෙම මේකට ප්‍රොසෙසින් කොස්ට් එක විදිහට රුපියල් 14.21ක් අයින් කරගන්න ඕන වෙනවා. ඊට පස්සේ රජයේ ටැක්ස් විදිහට තියා ගන්නවා නැවත මේක කොතන කරලා ටැක්ස් කියන එක ඕනම ලෝක රටයක් ඕනම රජයක් තියාගන්න එකක්. ඒතර රුපියල් 166.27ක් ටැක්ස් විදිහට මේගොල්ලෝ තියාගන්නවා. ඊට පස්සේ අර 102 මෙතන අයින් කරාට පස්සේ මෙතන 102 කියන්නේ ටිකක් ලොකු ඉලක්කමක් වෙනවා. මොකද ගේන රුපියල් 560ක් යන හින්දා. ඒතර මෙතන රුපියල් 11.36ක් තියාගන්නවා ප්‍රොසෙසින් කොස්ට් 102 විදිහට අයින් වෙනවා. ඒතකොට සම්පූර්ණයෙන්ම ඩීසල් ලීටරයක් ලංකාවට ගේන රුපියල් 749.70ක් යනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා කොච්චර වියදමක් යනවද ඩීසල් ලීටරයක් ගේන්න සහ ඕගොල්ලන්ට දෙන්න තාමත් රුපියල් 407ක් වගේ මිලකට. ඒ කියන්නේ රුපියල් 300කට එහා මේගොල්ලෝ ගැප් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ගැප් එක තමයි ෆිල් කරගන්න අමාරු. එතකොට මේක ගැප් එක රජයෙන් තමයි වියදම් කරන්නේ.
එතකොට ගත්තොත් එහෙනම් මෙන්න මේ සබ්සිඩි ගැප් එක කියන්නේ මේ කලින් ඉලක්කමත් එක්ක තියෙන්නේ. මොකද කලින් තිබුණේ පෙට්‍රල් ලීටර රුපියල් 407කට. එතකොට 398කට. එතකොට මෙන්න මේ 398 අරගෙන තමයි මම දැන් ඉලක්කම හදලා තියෙන්නේ. එතකොට රජයෙන් ඒ තාක් වෙනකන් මේගොල්ලෝ මොකද අප්‍රේල් මාසෙට අදාලා මේගොල්ලෝ රුපියල් 34,59ක් රජයෙන් වියදම් කරලා තිනවා. නැවත අපිට පෙට්‍රල් ලීටරයක් දෙන්න. ඒතකොට හැමෝම ගහන පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජය නැවත ආපහු රුපියල් 34,59ක් වියදම් කරලා තියෙනවා. ඒතකොට ඩීසල් සඳහා තමයි ලොකුම වියදම කරලා තියෙන්නේ. මේගොල්ලෝ ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 367.70ක් මේගොල්ලෝ රජය වියදම් කරලා තියෙනවා අපි වෙනවා. ඒතකොට කොච්චර වියදමක් කරනවා ලීටර එක වියදම වගේ වියදම අපි වියදම් කරන ගානම වගේ වියදම මේගොල්ලෝ වියදම් කරලා තමයි අපිට ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ. ඒතකොට මෙන්න මේක දිගටම කරගෙන යන්න බැරි හින්දා තමයි මිල ඉහළ දැමීමක් සිදු කරේ. නමුත් ඒ ඉහළ දැමීමත් ප්‍රමාණවත් නැහැ. තවදුරටත් රජයට සල්ලි වියදම් කරන්න වෙනවා විශේෂයෙන්ම ඩීසල් සඳහා. ඒතකොට මෙන්න මේ විදිහට කරගෙන ගියාට පස්සේ මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි වැරදි දේවල් කීපයක් සිද්ධ වෙනවා. මොකද ඇත්ත වියදමට වඩා අඩු වියදමකට තමයි අපිට විශේෂයෙන්ම ඩීසල් හම් වෙන්නේ. එතකොට මිනිස්සු තේරුම් ගන්න නැහැ ඩීසල් ලීටරයක් සඳහා කොච්චර වියදමක් යනවද කියලා. ඒතකොට මිනිස්සුන්ගේ බදු සල්ලි රජය වියදම් කරලා තමයි මේ ඩීසල් කියන එක ලාභයට ලබා දෙන්නේ. ඒතකොට එකකට එකක් විතර ලාභයට තමයි ඩීසල් ලබා දෙන්නේ. එතකොට මෙන්න මේක දිගටම කරගෙන ගියොත් එහෙම මිනිසුන්ගේ පරිභෝජනයත් ඉහළ මට්ටමක තියෙනවා. මොකද අදාළ වියදමට වඩා අඩු ගානකට තමයි ඩීසල් ලබා දෙන්නේ. අනිත් පැත්තෙන් රජයට විශාල වියදමක් දරන්න වෙනවා මෙන්න මේක ඩීසල් මිනිසුන්ට ලබා දෙන්න. ඒතර මෙන්න මේක හින්දා අනිවාර්යයෙන්ම රජයට ලොකු බරක් පැටවෙනවා සහ IMF රෙගුලාසි වලින් පිටපයින්නවා. එතකොටම ආර්ථිකයේ වැරදි පැත්තකට තමයි ගමන් කරන්නේ. මොකද මෙන්න මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියෙන් තමයි 2002 දී අපි ආර්ථික අර්බුදයකට ගියේ. මොකද ඒකෙදි IMF වල ප්‍රධාන කොන්දේසියක් තිබුණා අදාළ වියදමට අදාළව මේක මේ අපිට ගන්න ඕනේ කියලා ඒ අදාළ මිල. නමුත් මේ අදාළ මිල ගත්තේ නැති වුණොත් එහෙම දිගින් දිගටම රජයට වියදමක් දරන්න සිද්ධ වෙනවා සහ ලොකු ප්‍රශ්නයකට මුල පාන්න වෙනවා 2021 ආර්ථික අර්බුදය වෙනකම්. එතකොට මේ මිල වැඩිවීම ලෝක වෙළඳ පොලේ විනත් එක්ක හැමතිස්සෙම ගලපන්න ඕනේ. එතකොට තමයි සාධාරණ මිලක් මිනිසුන් හම් වෙන්නේ සහ සාධාරණ අදාළ විදිහට මිනිස්සු මේක පරිභෝජනය කරන්න පෙළඹෙන්නේ. එතකොට මේකේ ඇත්තටම කිව්වොත් කී ටේක් අවේස් ටික ගත්තොත් එහෙම ඩීසල් වලට මැසිව් සබ්සිඩරියක් රජය වියදම් කරනවා. රුපියල් 300 ගානක 300 මේක ටිකක් අඩු වුණා මිල වැඩිවීමත් එක්ක. නමුත් 300කට එහා වියදමක් රජය තාමත් දරනවා මේකක් වෙනුවෙන්. මේක පෙට්‍රල් වලට සාපේක්ෂව 10.6ක විතර වැඩි වෙනවා. මොකද මේක පොදු ප්‍රවාහනට මේ භාවිතාවෙන් හින්දා තමයි පෙට්‍රල් වල ඩීසල් වලට මෙච්චර chance එකක් දීලා තියෙන්නේ. අනිත් එක මෙතන zero profit තමයි යන්නේ. ඒකට CPC එකට කිසිම profit එකක් නැහැ. මේගොල්ලෝ පාඩුවක් දාලාගෙන තමයි මේ ඔපරේෂන් එක කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ දේවල් හින්දා මේ පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිවීම නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙටි කාලිනව නවත්තන්න පුළුවන් සහනාධාරයක් දීලා. නමුත් කොයි මොහොතේ හෝ අදාළ මිලට කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලෝ රජයට හෝ කාට හරි බහින්න කලින් මෙන්න මේ ෆැක්ට්ස් කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. කොච්චර වියදමක් යනවද? මොකද අපි බිස්නස් එකක් කරත් අපි අඩුවට ගෙනල්ලා අපි වැඩි මිලට විකුණනවා මිසක අපි වැඩි මිලට ගෙනල්ලා අඩුවට විකුණන්නේ නැහැ. මොකද අපි හැමතිස්සෙම එතකොට කොතන හරි කාට හරි පාඩුව දරා ගන්න වෙනවා. එතකොට දැනට මේ පාඩුව දරා ගන්න රජය. එතකොට මේක වැරදි ප්‍රතිපත්තියක්. ඒතර කොයි මොහොතේ හෝ මේ මිල වැඩිවීම මිනිස්සු විදියට දරා ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි නැවත හමු වෙමු මේ වගේ ෆැක්ට්ස් වලින්. එතෙක් ඔබට සුබ දවසක්. ස්තුතියි.